හරිද? තෙරුවන් සරණයි. අද මේ ශ්‍රී ලංකා මානව හිමිකම් එකට පැමිණෙන්න අද තීරණය කළේ බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය මේ රටේ සිද්ධ කරන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් මේ ශ්‍රී ලංකා පොලිසිය මේ රටේ දිනපතා මානව හිමිකම් කඩ කිරීම සිද්ධ කරනවා. එතකොට පොලිසිය මේ දේවල් සිද්ධ කරද්දී අපේ මානව හිමිකම් අධ්‍යක්ෂවරුන්ට මේ රටේ කටයුතු කරන්න නිදහසක් නැහැ. එතකොට පොලිසියට ඕන විදිහට මේ රටේ කටයුතු කරන්න නම් මානව හිමිකම් සංවිධාන අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම බෝධිධම්ම මානව හිංසා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය බිහි කරලා තියෙන්නේ මම මේ රටේ සුවහසක් අසරණ ජනතාව වගේම ලෝකයේ අසරණ සියලු ලෝකවාසී ජනතාව වෙනුවෙන් ගුණධර්ම වලින් පිරි යහපත් දැහැමි සමාජයක් ගොඩනගන්න. ඒ කටයුතු සාර්ථක කරගන්නට අපිට බාධාවක් වෙලා තියෙනවා. අපේ අධ්‍යක්ෂවරුන් කටයුතු කරන්න ගියාම මේ මානව හිමිකම් වෙනුවෙන් පොලිසිය රාජ්‍ය ආයතන ගණන් ගැනීමක් නැහැ. ඒක නිසා මේ ඉහළ ආයතන අපි නිහඬ කරන්නට ඕනේ. අපි පොලිසිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉන්නේ